දෙදහස් විසිහය පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලේ පිරිමි හෙල්ල විසිකිරීමේ සව්වේ රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ අද සමත් වුණා. ඒ ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී අද අලුයම පැවති මෙම තරගයට ක්‍රීඩා කරමින් සිය දෙවන උත්සාහයේදී මීටර 89.75ක දුරක් විසි කරමින් එහිදී මෙම සුවිශේෂී රන් පදක්කම මව්බිමට දිනා දීමට රුමේෂ් සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමග මෙවර ක්‍රීඩාවලදී ශ්‍රී ලංකාව දිනූ පදක්කම් සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලක ශ්‍රී ලංකාව දිනූ 6 වෙනි රන් පදක්කම වන අතර 2006 වසරේදී බරසිරීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනූ රන් පදක්කමෙන් වසර 20කට පසු දිනූ එකම රන් පදක්කමද වීම විශේෂත්වයක්. එමෙන්ම 1950 දී ඩන්කන් වයිට් නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි පැවති පිරිමි යාර 440 කඩළු පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමෙන් වසර 76කට පසු ශ්‍රී ලංකිකයෙකු මෙම ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩාවෙන් දිනූ පළමු රන් පදක්කමද වනවා. මෙහිදී රුමේෂ්ට යම් තරමක හෝ අභියෝගයක් විය හැකි අනුමාන කර තිබූ 2021 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ නීරජ් චොප්රාට රිදි පදක්කමින් සෑහීමකට පත්වීමට සිදු වුණා. ඔහු මීටර 85.83ක දුරක් විසි කර එම පදක්කම දිනාගෙන තිබෙනවා. ඉන්දියාවෙකම වන යශ්වීර් සිං ලෝකඩ පදක්කම දිනාගත්තා. 1938 දී බානි හෙන්රික්ස්, 1950 දී ඩන්කන් වයිට්, 1994 දී පුෂ්පමාලී රාමනායක සහ මාලී වික්‍රමසිංහ, 2006 දී චින්තන විදානගේ ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලේ රන් පදක්කම් දිනා දුන් වීරයන්ගේ නාමාවලියට අද රුමේෂ් තරංග ක්‍රීඩකයාගේද නාමය රන් අකුරෙන් ඉතිහාසගත වනවා. Winning by just under 4 meters. Well, India too, taking 2 medals at the same championships in this event. Previously, they had 2 medals in total from this discipline, but that is quite fantastic for Chopra. Tokyo 2021 has inspired a generation of young and semi-established throwers, perhaps. In Beijing next year. He'll look at that now and say if... Well, the Caribbean athletes, the African athletes, I mean, you look down the recent global championships, you know, the Olympic Games was won by Nadeem in 24, Chopra won the World Championships in 23, the Commonwealth in 22 was won by Nadeem, the World Championships in 22 won by Anderson Peters, all of those guys in this field, it's such a strong field. It truly is, a whole range of nations just in this Commonwealth Games. Insight with Sri Mall.